konnichiwa. අද අපි බලමු පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද නයිකේ බවට හරවන්නේ කොහොමද කියලා. නයිකේ කියන්නේ ක්‍රියාපදයක වර්තමාන කාල නැත ආචාරශීලී නොවන ස්වරූපයට. හරි. අපි බලමු පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද නයිකේ බවට හරවන්නේ කොහොමද කියලා. මෙන්න මේ අකුරු 9න් එකකින් අවසන් වෙන ක්‍රියාපද තමයි පළවෙනි කාණ්ඩ අයිති වෙන්නේ. මම ඉස්සෙල්ලා පාඩමෙන් තු ගණන ඇති. ඕ කෝ ගෝ අත්සුරෝ මූ බූ නෝ සෝ කියන ඔන්නයි කියන ඕනම අකුරකින් අග අවසන් වෙනව නම් ඒක අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදයක් විදියට. හරි. නයිකේ වලට හදනවා නම් ඕ ශබ්ද සහිත අකුර කපලා ආ ශබ්ද දාලා අගට නයි එකතු කරන් තියෙන නයිකේ නිසා. හරි. ඔන්න උතාව කියන එකේ අග තියෙන්නේ ඌ අකුර. බලන්න මේ අකුරු 9න් එකක් තමයි තියෙන්නේ. එතකොට ඌ ශබ්ද සහිත අකුර අයින් කරලා ඒකේ මේක මම highlight කරලා පෙන්නලා තියෙන්නේ ඌ ශබ්දේ ඌ කියන අකුර තිබුණොත් අගට දාන්නේ වෙනුවට වා කියන අකුර ඌ වෙනුවට දාන්නේ කපලා වා ඌ එකේ ආ ශබ්දේ ආ වෙන්න ඕනේ නමුත් මෙතෙන්දි වෙන්නේ වා. හරි. උතා ඌ කපලා වා දාලා අගට නයි එකතු කරනවා. උතාවා නයි. ඊළඟට නකු කූ කපලා අගට කා දාලා එකතු කරනවා නයි. ඊළඟට අග ගූ කපලා ගා කියන එකතු කරලා නයි දාන. ඊළඟට අත්සු අකුර අගට අත්සු තියෙනවා නම් ඒත් අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩේ. මොකද අග තියෙන අකුරු 9න් එක අකුරකට අයිති වෙන අත්සු අග තියෙන හන්ද. අත්සු වල කත්සු කියන ක්‍රියාපදයේ අත්සු කපලා ඒකේ ආ ශබ්දය දාලා එකතු කරනවා නයි. ඊළඟට තෝමාරු රෝ අගට තියෙනව නේද? රෝ තියෙන හන්ද අගට රෝ තියෙන හන්ද ඇතිනේ පළවෙනි කාණ්ඩේ. රෝ කපලා ඒකේ ආ ශබ්දය දාලා නයි. ඊට පස්සේ සොමු මූ කපලා අගට මා දාලා නයි. ඊළඟට තොබු වල බූ කපලා බා දාලා නයි. ඊළඟට ශිනු කියන එකේ අග තියෙන අකුර බලන නෝ අකුර. නෝ අකුර තියෙනවා මේක පළවෙනි කාණ්ඩ තමයි අයිති වෙන්නේ. අග තියෙන අකුර බලලා කාණ්ඩ තීරණය කරන්න පුළුවන් මේ වෙලාවේ. ඊපස්සේ නෝ අයින් කරලා ඒකේ ආ ශබ්දේ නා එකතු කරලා නයි. ඊට පස්සේ ශිනා නයි. හරි. තේනාන්ද ජපන් භාෂාවේ පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් නයිකේ බවට හරවන්නේ කොහොමද කියලා. මේ වගේ වැදගත් වීඩියෝ එකක් නැවත අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සයනරා.